අන්න අතන තමයි අපාය තියෙන්නේ. අතන ඇතුළට යන්න ඕන. මේ මොකටද මේ කරේ? මොකද යන්නේ? ඉන්නේ අපේ බොඩි මාළු සමාජිකයා. හයි. හදන්න මොකද කැම්පස් එකේ කැලණි කැම්පස් එකේ ලෙක්චර්ස් වගේ ඉතින් මාස 3ක කෝස් එක ඕගනයිස් කරලා තියෙනවා. කරනවද ඇත්තට? මොකද දවස් දෙකකින් කැම්පස් එකේ සිලබස් එක කවර් කරන්න මොන හරි විදියක් තියෙනවද කියලා. අද උදේ ඉඳන් මොරටුවට පාර විදියට වයින්. අවුලක් නැහැ කොහොම හරි කට වෙන්න කලින් වැස්ස පෑවුවා. පට්ට ඇසත්. පොඩි කියන දෙයක් තියෙනවා මේක දිත්ත සුලිකුණාවට කලින් ගහපු වැස්ස දවසක ගහපු වීඩියෝ එකක්. දැන් තමයි මේක එඩිට් එක කරන්න පුළුවන් උනේ. දීපාන්තර බලේජාවේ ශක්තිය ගන්න අපි උදේ ආහාරය ගත්ත සම්බල ආහාර වේලක්. මේ ඉන්නේ අපේ බොඩි මාළු සමාජිකයා. හයි. අපි හොඳයි නේද? ආගෙන ඇත්ත කියන්නේ? අපි හොඳයි නේ? මාළු වගේ. මේ තියෙන ටික ඇස්ස දවසක උදේ පාන්දරට සෙන්ටර් එක ටිකක් කට්ටිය නෑ අදන. මේ වීඩියෝ එක ගහන්නේ මේ අපේ එක්සෑම් එකට කලින් රීඩින් වීක් එක කියලා දෙනවනේ පාඩම් කරන්න. අන්න ඒ කාලේ. එතකොට අපිට ලෙක්චර්ස් නෑ. පාඩම් කරන ලේසියින්ද කැම්පස් එකේ ලයිබ්‍රරි වලට කට්ටිය ගොඩක් ළමයි යනවා. ෂූට් එක. එහෙනම් ලයිබ්‍රරියට දුවමු විතර දුවමු. මාත් එක්ක ආපු යාළුවා යනවා පල්ලෙහාම තට්ටුවට ලයිබ්‍රරි එතෙන්ට ඒකට මම ඔයාලා පස්සේ එක්කයි යන්න. මෙතන අපේ ID එක ගහලා යන්න ඕන ඇතුළට. එන්ට්‍රන්ස් එක මාක් කරලා. මට සෙට් වෙන්නේ ලයිබ්‍රරි අර මේන් එන්ට්‍රන්ස් එක. එතන මට සෙට් පාඩම් කරන්න මම ඉතින් එතෙන්ට යනවා යාළුවා යනවා පල්ලෙහාට. ක්‍රිස්තියානෝ! වැඩ කරද්දී සින්දුවක් අහන් වැඩ කරන එක මරු ඒකින්ද මං සින්දුවකුත් දාගත්තා. ඊට පස්සේ අපි යමු වැඩ කරන්න. කියන්නේ ගොඩක් එකට තියෙනවා. ඒ කියන්නේ අන්තිම කාලේ තියෙන කොල්ලෝ පාඩම් කරන්න බහින්. දැන් ගොඩක් කොල්ලෝ එහෙම තමයි. ChatGPT එකෙන් අහලා බලමු කොහොමද දවස් දෙකකින් කැම්පස් එකේ සිලබස් එක කවර් කරන්න මොන හරි විදියක් තියෙනවද කියලා. තිබ්බොත් හොඳයි ඉතින්. අනිවාර්යෙන් උත්තරය ඇති. ඔය තියෙන The Golden Rule අම්මට ගොඩක් තියෙනවා නේද? Nice. Hello, ඔයාලට පොඩි නිවුස් එකක් කියන්න තියෙනවා. සමාවෙන්න ඕන වීඩියෝ එක මැදින් නැවතුවට. ගොඩක් කට්ටිය A level ඉවර වෙනවනේ මේ මාසේ නෙමෙයි ළඟදී A level ඉවර වෙනවා. එතකොට ඔයාලට කැම්පස් එකේ ඉන්න කට්ටියන්ට ඊට නැති කට්ටියන්ට අනිවාර්යෙන් හදාගන්න ඕන තමයි ඉංග්‍රීසි හදන්න මොරටු කැම්පස් එකේ කැලණි කැම්පස් එකේ ලෙක්චර්ස් වගේ එකතු වෙලා මාස 3ක කෝස් එක ඕගනයිස් කරලා තියෙනවා. ඒක ගැන කියන තමයි මම මේ කතා කරන්නේ. ඒක ගැන විස්තර බලන්න අපි දැන් යන්න. හරි එහෙනම් මේ කෝස් එකේ නම තමයි ස්පීක් ක්‍රාෆ්ට්. මේ කෝස් එක කරන්නේ කැලණි සහ මොරටුවේ ලෙක්චර්ස් ලියුම් එකතු වෙලා තමයි ඉස්සෙල්ලා මම කිව්ව විදිහට කරන්නේ. මේකේ ඒ කට්ටිය කෝසස් දෙකක් දෙනවා. ජෙනරල් ඉංග්‍රීසි කෝස් එකයි ස්පෝකන් ඉංග්‍රීසි කෝස් එකයි. එතකොට මේක කෝස් එක ෆී එක තමයි මගේ channel එක බලන කට්ටියන් මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ගියොත් ඒ කට්ටියන්ට ඒ 6000 කෝස් එක රුපියල් 4500ට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ කෝස් දෙකටම යනවනම් ඒත් මගේ ප්‍රොමෝ කෝඩ් එක භාවිතා කරලා ගියොත් ඔයාලට එතකොට 6000 12000 නේ කෝස් දෙකටම ඔයාලට යන්නේ රුපියල් 8000යි. මේ කෝස් එකෙන් ඔයාලට ඉන්ඩිවිජුවල් ස්පීකින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ලෙක්චර්ස් ලත් එක්ක. මේ කෝස් එක සම්පූර්ණයෙන්ම ඔන්ලයින් ලංකාවටම යනවා. ගිය අවුරුදු වලත් ගොඩක් ළමයි මේකට සහභාගී වුණා. එතකොට මේකෙන් ඔයාලට මේ කට්ටිය රජයේ ලියාපදිංචි ආයතනයක් අනිත් එක. මේකේ අන්තිමේදී සර්ටිෆිකේට් එකකුත් ඔයාලට හම්බ වෙනවා. අනිත් එක මේක ඔයාලට කැම්පස් එකට ඕන කරන ඉංග්‍රීසි ජර්ස් ලගෙන්ම ඉගෙන ගන්න පුළුවන්. ඒකත් මාර බෙනිෆිට් එකක්. මේ කෝස් එකේ ස්ටාර්ටින් ඩේට් තමයි දෙසැම්බර් 18 මොනවා හරි ගම් වතුර හරි මොනවා හරි හේතුවක් නිසා එන්න බැරි වෙන කට්ටියන්ට මේ කට්ටිය ජනවාරි 27ත් පටන් ගන්නවා ආපහු. එතකොට මේකේ කන්ටෙන්ට් එකේ ඔක්කොම ඩීටේල්ස් යට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. එහෙනම් ඔයාටත් ඔයාගේ ඉංග්‍රීසි ඉම්ප්‍රූව් කරගන්න ඕන නම් කැම්පස් එකේ විදියට මේ වීඩියෝ එක යට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp group එකේ link එක. ඒකෙන් join වෙලා මේ group එකේ විස්තර පිළිබඳව තව දැනගන්න තියෙන ප්‍රශ්න අහන්න පුළුවන්. එහෙනම් අපි back to the video. පාඩම් කරලා පිස්සු වගේ වුණාම නිකන් ස්ට්‍රෙස් වගේ වුණාමත් දෙයක් බලනකොට ඒකත් හරියනවා. ඒකත් හොඳ අයිඩියා එකක් කියලා මම හිතනවා. ඔයාලට පිස්සු වගේ මොකක් කරේ මියුසිකල් ෂෝ එකක් බලන්න. මට නම් ෂේප් මේ ටික තමයි අද උදේ ඉඳන් බැරුවේ JavaScript errors වගේක්. යනවා මගේ පොතක් දාලා ඉල තිබේ ගිල්ල ගන්න යනවා යාළුවෙක්ගෙන්.
නැවතත් back to work. අර එහාම පැත්තෙන් පේන්නේ අපේ ලයිබ්‍රරියට එහා පැත්තේ තියෙන බිල්ඩින් ටික. ඒ ටිකත් මාර ලස්සනයි. ගස් ටිකත් එක්ක ඇතට පේනකොට මාර ලස්සනයි. හොඳ හුලම් පාරක් එනවා. ඒ කියන්නේ එහා පැත්තෙන් එච්චර බිල්ඩින් නැති හින්දා ඒක මාරු. දැන් යන්න ඕන දිවාහාරය ගන්න. ටික බඩගිනි දැන් 12:00 අපි දෙන්න කලින් ගියපු තැන්වලටම යනවා. ආයෙත් back to work. ඊටසේ කුප්පි වීඩියෝ එකක් තිබ්බ. ඒ කියන්නේ කැම්පස් එකේ අර යාළුවම ආයු ගන්නවා දන්නවද කුප්පි කියලා. ආයි කුප්පි වීඩියෝ ටිකක් බැලුවා. ඒ පාට් ටික කවර් කරගත්තා. ඊට පස්සේ දැන් නම් ආයි 3:00 විතරයි. කොල්ලොන්ට එක තැන ඉන්න බෑනේ කොහොමද? එක දැන් ඉන්න බෑ ගොඩක් කියලා හරි අමාරුයි. ඊට පස්සේ යාළුවත් එක්ක ආයි එළියට බැස්සර පොඩි රවුමක් ගහන්න කියලා. කරනවද ඇත්තට? කරනවා. චැට් එකක් දාලා අපි පෙන්නන වලට අපාය. කොහොමද පැත්තේ? හයිවේ දාලා යන්න හැටි. ඉතින් යන්න ඕන අපායට. අපායේ දින අර පැත්තේ. That's way අපාය. බලන්න අපාය. පින සුගති. අනවතෝ. බයි බයි. මේ මොකද මේ කරේ? මොකද යන්නේ? අන්න අතන තමයි අපාය දෙන්නේ. අතන ඇතුළට යනවා. පාඩම් කරලා ඉඳ ගන්නවා. විශාල කරදරයක් වුණා නේ මේක. මේක තමයි අපාය කියන්නේ. අපාය කියන්නේ අර ඔයාලගේ ඔලුවට එන අපාය නෙමෙයි කියන්නේ. මුල් කාලේ මටත් ඕක තිබ්බා. මාත් හිතුවේ අපාය කියවන එක අවුල් තැනක් කියලා. ඒකට මේක මාර ක්ලීන් ළමයින්ට පාඩම් කරන්න හදපු ඒරියා එකක්. කියන්නේ පුස්තකාලේ යටම තට්ටුව තමයි මේක. ඒකට මන් දන්නේ මොකද නම දාලා තින්නේ කියලා. අපාය කියලා තමයි කියන්නේ. හරිද? ඒ ගෝඩිමට අවලු සගයත් අපාය තමයි. මේ චොකලට් මිල්ක්ෂේක් එකක් දෙන්න. ඊට පස්සේ පොඩි චැට් එකක් දාලා රූට්ස් එක මොනවා හරි බොන්න ඕන කියලා හිතුණා. ඊට පස්සේ එතෙන්ට ආවා. ඔයාගේ හරහා රටවුට් එකක් ගනි. පැච් ටොප් වුණා මොකක්ද දැන් අපිට ගන්නේ? පාඩිය. ඊට පස්සේ ඔහේ ඉතින් පල්ලෙහාට ඇවිදගෙන ගියා කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එකේ පැත්තට. ග්‍රවුන්ඩ් එකේ කට්ටිය සෙල්ලම් කරනවා. දැන් වෙලාව 3:00 විතර වෙලා. අපි ආයෙත් back to work. ආයෙත් back to work. දැන් වහින දවසක් ඉඳ වහිනවා මාර විදියට. ඔයාලට පේනවද? එළිය වහිනවා මාර විදියට. වෙලාව 6:00 ළඟයි. දැන් එහෙනම් අපි බෝඩින් වලට යන්න කියලා බැලුවේ. උදේ ඉඳන් ඇවිල්ලා ටික මහන්සි. දැන් ඉතින් අපි යනවා බෝඩින් වලට යනවා. නෝනේ කළුවරයි 6:00 වෙනකොට කළුවරයි. දැන් යන්න බැලුවේ බෝඩින්. එහෙනම් next video එකේ ආයෙ හමු වෙමු. bye. subscribe කරලා තියන්න.